මේ පාඩම් පහ කිසිම පාසලක් ඔබට උගන්වන්නේ නැහැ. අංක 1. සාර්ථකත්වය සුදුසු පුද්ගලයා විවාහ කර ගැනීම මතත් රඳා පවතිනවා. නුවණින් තෝරා ගන්න. අංක 2. පොහොසත් බව පෙන්වන්න උත්සාහ කරන්න එපා. රහසිගත කෝටිපතියෙකු මෙන් ජීවත් වෙන්න. අංක 3. ලොකුම අවදානම එක ආදායම් මාර්ගයකින් ජීවත් වීමයි. කිසිම අවස්ථාවක ඔබේ බිත්තර සියල්ල එකම කූඩයක රැගෙන නොයන්න. අංක 4. කිසිවිටකත් ඔබේ වැටුපට වඩා විශාල ලෙස ජීවත් නොවන්න. උපයන මුදලට වඩා වියදම් කිරීම මූල්‍යමය සියදිවි නසා ගැනීමක්. අංක 5. කිසිවිටක ඔබේ ජීවන රටාව වේගයෙන් වැඩි නොකරන්න. ඔබේ වියදම් ඔබව පාලනය කිරීමට පෙර ඔබේ වියදම් ඔබම පාලනය කරන්න. මිනිසුන් ජීවිතේ ප්‍රමාද වී ඉගෙන ගන්නා කරුණු 10. අංක 1. ඔබ අඩුවෙන් පවසන තරමට ඔබේ වචන වැදගත් වෙනවා. අංක 2. හැමදේම පුද්ගලිකව ගන්න එපා. හැමෝම ඔබ ගැන හිතන්නේ ඔබ තරම් නොවේ. අංක 3. ඔබ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන විට ඔබට තවත් ගැටලු ඇතිවේවි. ඔබ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන විට ඔබට තවත් අවස්ථා ලැබෙනු ඇත. අංක 4. දැන් කොච්චර රිදුනත් කවදා හරි ඔයා ආපහු හැරිලා බලද්දී ඔයාගේ අරගලය ඔයාගේ ජීවිතය යහපත් අතට හැරෙව්වා කියලා තේරෙයි. ඔබ මිනිසුන් හමුවීමට සෑම විටම හේතුවක් ඇත. එක්කෝ ඔබට ඔවුන් ඔබේ ජීවිතය වෙනස් කිරීමට අවශ්‍ය වේ. නැතහොත් ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන්නේ ඔබයි. අංක 6. ඔබ දැනටමත් දන්නා දේවල සීමාවන් තුල රැඳී සිටින විට ජීවිතය නීරස වන නිසා කිසිවිටකත් අලුත් දෙයක් උත්සාහ කිරීමට බිය නොවන්න. අංක 7. ඔබට වඩාත්ම අවධානය යොමු කරන පුද්ගලයෙකු විසින් ඔබව නොසලකා හරින විට ඔබේ මොළයේ ප්‍රතික්‍රියාව ශාරීරික වේදනාවට සමාන වේ. අංක 8. සමහර විට ඔබ මතකයක් බවට පත්වනතුරු මොහොතක වටිනාකම කිසිදා නොදනී. අංක 9. ඔබ කෘතඥ වන දේවල් ගැන සටහන් කර ගැනීම පටන්ගත් පසු ඔබට නැති දේවල් ගැන ඇති වේදනාව ඔබට අහිමි වීමට පටන් ගනී. අංක 10. ඔබේ මුඛය පාලනය නොකරන්නේ නම් ඔබේ අනාගතය පාලනය කිරීමට ඔබට නොහැකි වනු ඇත. මේ අවස්ථා 10දී නිහඬ වෙන්න. අංක 1. කෝපයෙන් සිටින විට නිහඬව සිටින්න. කෝපය යනු මනසට වඩා වේගයෙන් දිව ක්‍රියා කරන තත්ත්වයක්. අංක 2. ඔබ සම්පූර්ණ කතාව නොදන්නේ නම් නිශ්ශබ්ද වෙන්න. නිගමනවලට ඒමෙන් වැරදි වැටහීම් සහ අනවශ්‍ය ගැටුම් ඇති විය හැකියි. අංක 3. ඔබේ නිශ්ශබ්දතාවයෙන් සම්බන්ධතා හා බැඳීම් සුරැකිය හැකි නම් නිශ්ශබ්ද වෙන්න. සෑම සිතුවිල්ලක්ම ශබ්ද කළ යුතු නැත. අංක 4. කෑ ගහන්නේ නැතුව කතා කරන්න බැරි නම් නිශ්ශබ්ද වෙන්න. අංක 5. ඔබට තාර්කික වීමට නොහැකි තරම් චිත්තවේගී බවක් දැනෙන විට නිශ්ශබ්ද වෙන්න. අංක 6. ඔබ භාවිතා කරන වචන ඔබේ මිත්‍රත්වය හෝ සම්බන්ධතා විනාශ කළ හැකි විට නිශ්ශබ්ද වෙන්න. අංක 7. ඔබේ වචන හුදෙක් යමෙකුගේ සිත් රිදවීමට හේතු විය හැකි වුවද නිශ්ශබ්ද වෙන්න. සෑම විටම දේවල් හැසිරවීමට වඩා හොඳ ක්‍රමයක් තිබේ. අංක 8. කතා කරනවාට වඩා සවන් දීම ප්‍රයෝජනවත් වන විට නිශ්ශබ්ද වෙන්න. අංක 9. ඔබේම හැඟීම් හෝ චේතනාවන් ගැන ඔබට විශ්වාසය නැති විට නිශ්ශබ්ද වෙන්න. සමහර විට ස්වයං විමර්ශනය සඳහා නිහඬ බව අවශ්‍ය වෙනවා. අංක 10. පරිසරයෙන් නොසන්සුන් වූ විට නිශ්ශබ්ද වෙන්න සහ වචන එකතු කිරීම ගින්නට ඉන්ධන විය හැකිය. ඔබ ඔබේ මනස පාලනය කිරීමට පුරුදු වන්නේ නම් ඔබ පාළුව සමග පොරබදින්නේ නැත. ඔබ ඔබේ හැඟීම් පාලනය කිරීමට පුරුදු වන්නේ නම් ඔබ ආතතිය සමග පොරබදින්නේ නැත. ඔබ සංවේදනය පුරුදු කරන්නේ නම් ඔබට කිසිදා වෛර නොකරනු ඇත. ඔබ සංනිවේදනය පුරුදු කරන්නේ නම් ඔබ කිසිවිටකත් වර්ධවා වටහා නොගනු ඇත. ඔබ අවධානය යොමු කිරීම පුරුදු කරන්නේ නම් ඔබ කිසිවිටකත් අවධානය වෙනතකට යොමු නොකරයි. ඔබ බලාපොරොත්තු දීමේ හැකියාව පුරුදු කරන්නේ නම් ඔබ කිසිවිටකත් පරාජය නොවනු ඇත. චරිතය ගොඩනැගීම පහසුය. ඔබ උත්සාහ කිරීමයි අවශ්‍යය. මේ මිනිසුන් ඔබට ගරු කරන හේතු 8ක්. අංක 1. කතා කරන අන්තිමයා වන්න. අංක 2. ඔබටම සිනාසීමට හැකිවන්න. අංක 3. ඔබේ ක්‍රියාවන් ඔබේ වචනවලට වඩා හයියෙන් කතා කිරීමට ඉඩ දෙන්න. අංක 4. ඔබ අදහස් කරන දේ අවංකව පවසන්න. අංක 5. සීමාමායිම් සකසන්න. අංක 6. අනවශ්‍ය ඕපාදූප වලින් වළකින්න. අංක 7. කිසිවිටක පැමිණිලි නොකරන්න. අංක 8. සැමට ගරු කරන්න. ඔබ නොවැදගත් දෙයට වැදගත්කමක් දෙන නිසා පමණයි දුක් විඳින්නේ. ජීවිතයේ අරුත සජීවීව සිටීම පමණයි. ඒ කියන්නේ මේ මොහොතේ සතුටින් සිටීමයි.
ඒ ඉතා සරල හා පැහැදිලි දෙයක්. එසේ වුවද සෑම කෙනෙකුම තමන්ගෙන් ඔබට යමක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යයි මහත් කලබලයකින් වේගයෙන් දිව යනවා. නමුත් දැන් කරන දේ සමග සම්පූර්ණයෙන්ම නිරත වීමයි ජීවිතයේ රහස. අතීතේවත් අනාගතේවත් ජීවත් වීම නෙවෙයි. ජීවිතයේ මෙන්න මේ දේවල් 7 ගැන සැලකිලිමත් වීම අදම නවත්වන්න. අංක 1 අන් අය ඔබ ගැන සිතන දේ ගැන ඕනෑමට වඩා සැලකිලිමත් වීම නවත්තන්න. අංක 2 අන් අය සමග ඔබ සංසන්දනය කිරීම නවත්තන්න. අංක 3 ඔබේ අතීත වැරදි වලින් ඉගෙන ගන්න. නමුත් ඒව ගැන සිතීම නවත්තන්න. අංක 4 අසාර්ථක වීමට ඇති බය හා ඒ ගැන සිතීම නවත්තන්න. අසාර්ථක වීම කියන්නෙම සාර්ථක වීමේ කොටසක් බව තේරුම් ගන්න. අංක 5 අන් අයගේ දේවල් බලාපොරොත්තු වීම නවත්තන්න. අංක 6 ඔබ ගැන විවේචනය කිරීම සහ ඍණාත්මකව සිතීම නවත්වන්න. අංක 7 ජීවිතය අවිනිශ්චිතයි. ඔබට සියල්ල පාලනය කළ නොහැකි. ඔබට වෙනස් කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කර නොහැකි දේ ගැන සිතීම නවත්තන්න. මිත්‍රවරුනි, ස්ථාන 3ක් ඔබට ජීවිතය ගැන කියා දෙනු ඇත. අංක 1 රෝහල. එහිදී ඔබට වැටහෙනවා සෞඛ්‍යයට වඩා ලස්සන දෙයක් නැති බව. අංක 2 බන්ධනාගාරය. නිදහස වටිනාම දේ බව ඔබට පෙනෙනු ඇත. අංක 3 සුසාන භූමිය. ජීවිතයේ අනියත බව ඔබට වැටහෙනු ඇත. අද අපි ඇවිදින බිම හෙට අපගේ වහලේ වනු ඇත. අපි සියල්ලෝම කිසිවක් නොමැතිව පැමිණ කිසිවක් නොමැතිව ආයෙත් යනවා. එබැවින් අපි නිහතමානී වෙමු මිත්‍රවරුනි. ඔබ සෑම විටම සම්සුන් ඇදහිය නොහැකි තරම් කාරුණික ගැටුම් වලින් වැළකී සිටින කෙනෙකු දකින විට ප්‍රවේශම් වෙන්න. ඔවුන් සෑම දෙයක්ම නිරීක්ෂණය කරනවා. ඔවුන් නිශ්ශබ්දව සිටින්නේ ඔවුන් කතා කළොත් එය අන් අයව රිදවන බව ඔවුන් දන්නා බැවිනුයි. ඔවුන් සෑම දෙයක්ම තමා ඇතුළතම තබාගෙන සංසුන්ව සිටීමට තීරණය කරන්නේ ඒ නිසයි. ඒත් එය පිපිරෙන දවසට එය කුණාටුවක් වගේ වෙනවාට සැකයක් නැහැ. එයාලගේ නිශ්ශබ්දතාවය දුර්වලකමක් කියලා වරදවා හිතන්න එපා. මොකද හැම හිනාවක් අස්සෙම ඔයාව පුදුම කරන දෙයක් තියෙනවා. ත්‍රිවරුනි, දුෂ්කර කාලවලදී ඔබ මතක තබාගත යුතු කරුණු 8ක් තමයි මේ. අංක 1 ජීවිතයේ සෑම විටම වෙනස් වෙනවා වගේම දේවල් අවසානයේ යහපත් වෙනවා කියලා. අංක 2 ඔබ මීට පෙර අභියෝගවලට මුහුණ දී ජයගෙන තියෙනවා කියලා. අංක 3 දුෂ්කර කාල කියන්නේ ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට ඇති අවස්ථා කියලා. අංක 4 සමහර විට ඔබට අවශ්‍ය දේ නොලැබීම වඩා හොඳක් වීමට සිදු වූ දෙයක් කියලා. අංක 5 විනෝදය සහ විවේකය භුක්ති විඳින්න ඕන කියලා. අංක 6 ඔබටම කරුණාවන්ත වන්න සහ ඔබේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා. අංක 7 ඍණාත්මක පුද්ගලයින්ට ඔබව පහතට ඇද දැමීමට ඉඩ නොදිය යුතුයි කියලා. අංක 8 දුෂ්කර කාලවලදී පවා සෑම විටම කෘතඥ වීමට යමක් සොයා ගන්න ඕන කියලා. ඔබ මතක් කරගන්න මිත්‍රයා. මිතුම්නි, බොහෝ විට ඔයාට ඇත්තටම ආදරය කරන අය මෙන්න මේ දේවල් කරනවා. අංක 1 ඔවුන් සෑම විටම ඔබට කෙටි පණිවිඩ යැවීමට ඇමතීමට හෝ ඔබව දැකීමට කැමති. අංක 2 ඔවුන් සෑම උදෑසනකම අවදි වෙන විට ඔවුන්ට මුලින්ම මතක් වෙන පළමු පුද්ගලයා ඔබයි. අංක 3 ඔවුන් සෑම විටම ඔබ යන්නේ කොහෙද සහ කා සමගද යන්න අහනවා. ඒ ඔබ පාලනය කිරීමට නෙවෙයි, ඔබ ගැන ඔවුන් සැලකිලිමත් වෙන නිසායි. අංක 4 ඔවුන් කොතරම් කාර්යබහුල වුවත් ඔවුන් සෑම විටම ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවා. අංක 5 ඔවුන් කුඩා තෑගිවලින් ඔබව පුදුමයට පත් කරනවා. ඒ විශේෂ අවස්ථාවක් නොවුනත් ඔබ සිනාසෙනවා දැකීමට ඔවුන් කැමති. අංක 6 ඔවුන් ඔබට ඔබේ සිහිනවලට යාමට ඔබට ශක්තියක් වෙනවා. අංක 7 ඔබ කලබල වූ විට ඔවුන් ඔබව සතුටු කිරීමට හෝ ඔබට සවන් දීමට හැකි සෑම දෙයක්ම කරනවා. අංක 8 ඔවුන් අඳුරන අයට ඔබව හඳුන්වා දීමේ ආඩම්බර වෙනවා. අංක 9 සැබෑ ආදරය කොන්දේසි විරහිත නිසා ඔවුන් ඔබ සමග ඉහළ මෙන්ම පහළ මට්ටම් වලදී රැඳී ඉන්නවා. ඔබ වෙනුවෙන් මේ දේවල් කරන කෙනෙකු ඉන්නවා නම් ඔබ වාසනාවන්ත කෙනෙක්.